මේ කොටසත් යයි පුතේ. ඉක්මනට යන්. මේ ඇවිල්ලා මේ ඇලහැර නෙමෙයි මොරගහකන්ද කළුගඟ මාර්ගයේ තිබෙන මේ පාලම එතනින් එහාට පාලම කඩාගෙන ගිහින් තියෙනවා මේ මොරගහකන්දේ වාන්දොරට වැරලා තියෙන හින්දා මේ තියෙන පාලම මේ වගේ දෙයක් ඉතින් මීට කලින් දැකලා නැහැ මේක හොඳටම කඩාගෙන ගිහින් තියෙන්නේ මේ හොඳම වතුර පාරක් මේ යන්නේ මෙතනින් එහාට මේ අද වැස්සොත් එහෙම මේ පාලම මේ කොටසත් ඉතුරු වෙයි කියලා විශ්වාස කරන්න බෑ ඒකට පැත්තේ මිනිස්සු ඉන්නවා ඔය ඉස්සරහින් පේන්නේ මේ මොරගහකන්දේ ඩෑම් එකේ වතුර අරලා තියෙනවා පේන්නේ නැහැ මීදුමට මොනවත් අපි එතෙන්ද ගිහලා බලමු මේ වතුර සේරම ඉතින් ඇලහැර පැත්තෙන් යනවා මේ පල්ලෙහාට ඉතින් මේ විදිහටම ජලස්කන්ධ මේ පල්ලෙහාට ඇදගෙන යනවා ඇනිකට් එකෙන් ඉතින් වතුර බෙදලා ගියාට ඒ යන්නේ ඉතින් ඒ ගම්මාන හරහා යන්නේ ගම්මාන සෑහෙන පිටසක් යට වෙලා තියෙනවා මේ වෙලාවේ මුදා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. අදත් ඊයේ වගේම වර්ෂාව ඇදහැළුනොත් මීට වැඩිය ලොකු හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ පාලමක් මේ විදිහට ගිහින් තියෙනවා නම් වතුර කඳට. අයිති එතනින් එහාට අපේ පොඩි තැන් මොන කතාවද? අක්කා ෆෝන් එක charge කරගන්න. මේ ගඟ ඔතේ ගෙවල් එහෙම විනාශයි නේ අර ගම්වල. කඹරෝ එහෙම. ඔව්. ඉස්සර එහෙට යන්නේ.